අද අපි පැටර්න් එකක් වෙනුවට පොඩි ව්‍යාකරණ පාඩමක් ඉගෙන ගමු. අද අපේ පාඩම තමයි ක්‍රියාපද. Today we are going to learn verbs. අපි verbs එකක තියෙන ආකාරයන් සහ එක භාවිතා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කරමු. එතකොට මම ක්‍රියාපද ආකාර කීපයකට දක්වලා තියෙනවා වලට පේනවා. to සමග verb එක. අපි infinitive form එක කියලා කියනවා, stem එක කියලා කියනවා. ඊට පස්සේ to ඉවත් කරාට පස්සේ ක්‍රියාපදය. අපි ඒක ඉස්සෙල්ලාම ගමු. සෑම ක්‍රියාපදයක්ම සාමාන්‍යයෙන් to කියන infinitive form එකත් එක්ක තමයි තියෙන්නේ. අපි ඩික්ෂනරි එක බැලුවොත් හැම ඩික්ෂනරි එකම සිංහල ඩික්ෂනරිස් වල තියෙන්නේ අපි eat කියන එක ගත්තොත් කනවා කියලා තියෙනවා. eat කනවා, go යනවා, learn ඉගෙන ගන්නවා, speak කතා කරනවා ආදි වශයෙන් තියෙනවා. ඒ නමුත් to එකේ සම්බන්ධ කරලා නැහැ. මොකද ඇත්තටම කනවා බොනවා යනවා කියලා කියන්නේ ක්‍රියාපදයේ to සමග තියෙන තේරුම. to ඉවත් කරාට පස්සේ එම ක්‍රියාපදයට එනවා imperative form එක. එහෙම නැත්නම් අපි ඒකට කියනවා imperative form එක කියලා. ක්‍රියාපදයේ imperative අවස්ථාව. විධානයක්, request එකක්, advice එකක් දෙන්න පුළුවන්. right? to eat කියලා කියන්නේ කනවා, eat කියලා කියන්නේ කන්න. to play කියලා කියන්නේ සෙල්ලම් කරනවා, play කියලා කියන්නේ සෙල්ලම් කරන්න. ඊළඟ උදාහරණය to write කියලා කියන්නේ ලියනවා, write කියන්නේ ලියන්න. දැන් ඔයා ගොඩාක් ක්‍රියාපද දන්නවා නම් මේ වෙලාවෙ ඉඳන් ඔයාට කතා කරන්න පුළුවන්. right? එතකොට අපි හිතමු අපි දන්නවා කියලා pay කියන ක්‍රියාපදේ. pay කියන්නේ ගෙවන්න. pay කියන්නේ ගෙවන්න. හැබැයි අපි දන්නේ මොකද්ද? pay කියන්නේ ගෙවනවා කියලා. ඒ ගෙවනවා කියලා දන්න නිසා අපිට මේ pay කියන ක්‍රියාපදේ පාවිච්චි කරලා කතා කරන්න බෑ. spend ගත කරනවා, එහෙම නැත්නම් වියදම් කරනවා. අපි දන්නේ එහෙමයි. හැබැයි ගත කරනවා, වියදම් කරනවා කියලා කියන්නේ to spend. to spend. to ඉවත් කරපු ගමන්ම ගත කරන්න, වියදම් කරන්න. වියදම් කරන්න spend. ගත කරන්න spend. එතකොට අපි එකට දාන්න පුළුවන් කාලය ගත කරන්න spend time. මුදල් වියදම් කරන්න spend money. right? එතකොට දැන් අපිට ක්‍රියාපදයට එකතු කරන්න පුළුවන් eat rice බත් කන්න, play cricket සෙල්ලම් කරන්න, write a letter ලියුමක් ලියන්න, right? go home ගෙදර යන්න, learn English ඉංග්‍රීසි ඉගෙන ගන්න. right? එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි කියන එක ටිකක් rough. එහෙම නැත්නම් අපි එකේ අර ආදරණීය ස්වභාවයක්, politeness එකක් නැහැ. මිත්‍රශීලී බවක් නැහැ. මේක මිත්‍රශීලී විදිහට හෝ ආචාරශීලී විදිහට කියන්න අපි භාවිතා කරනවා ක්‍රියාපදයට මුලින් please භාවිතා කරනවා. please භාවිතා කරනවා ආචාරශීලී විදිහට කියන්න. එතකොට අපිට කියන්න පුළුවන් please eat. ඔයාලා මේක සිංහලෙන් හිතුවොත් please කියන්නේ කරුණා කරලා කියලා හිතලා ඔයා හිතයි please eat කියන්නේ කරුණා කරලා කන්න කියලා. නෑ. please eat කියන්නේ කරුණා කරලා කන්න නෙවෙයි, කන්න. වෙනස තියෙන්නේ ආචාරශීලී විදිහට, වැදගත් විදිහට. eat විතරක් කිව්වොත් කන්න කියලා පොඩ්ඩක් සැරෙන් කියන ස්වභාවයක් මතුවෙනවා. ඒක ඉවත් කරගන්න පුළුවන් please eat කන්න. ඔක මිත්‍රශීලී විදිහට ඔයාට කියන්න ඕන වුණොත් just eat කන්නකෝ. just eat කන්නකෝ කියන අදහස ගන්න පුළුවන්. එහෙමනම් eat කියන්නේ කන්න, please eat කියන්නේ කන්න ආචාරශීලී විදිහට, වැදගත් විදිහට, just eat කියන්නේ කන්නකෝ මිත්‍රශීලී විදිහට. දැන් අපිට කියන්න පුළුවන් මේ ක්‍රියාපදයේ මුලට don't දාලා එපා කියලා. එතකොට කියනවා don't eat කන්න එපා. don't play සෙල්ලම් කරන්න එපා. don't write ලියන්න එපා. don't think හිතන්න එපා. don't run දුවන්න එපා. දැන් ඔය don't කියන එකට පස්සෙත් ආපහු ඕන නම් අපිට දාන්න පුළුවන් තව පදයක්. don't eat අපි ගමු instant food, oily food නේද? don't play games නේද? games සෙල්ලම් කරන්න එපා. don't write letters ලියුම් ලියන්න එපා. right? don't sing songs සින්දු කියන්න එපා. ඒ විදිහට අපිට ගන්න පුළුවන් don't දාලා. දැන් don't කියන එකට වඩා තව ටිකක් මේක strong කරලා කියන්න පුළුවන් never දාලා.
never eat oily foods. කවදාවත් තෙල් සහිත ආහාර කන්න එපා. never කවදාවත්. never play video games. කවදාවත් video games එල්ලම් කරන්න එපා. never write letters. අපි නිකන් කියමු. කවදාවත් ලියුම් ලියන්න එපා. never tell lies. කවදාවත් බොරු කියන්න එපා. never associate bad friends. කවදාවත් නරක යාළුවෝ ආශ්‍රය කරන්න එපා. මෙන්න මේ ආකාරයට මේ ක්‍රියාපදවල පළවෙනි ස්ටෙප් එක ෆස්ට් සෙෂන් එක අපි භාවිතා කරනවා විධානයන් දීම සඳහා imperative mood එක right ඊට පස්සේ අපිට මේ ක්‍රියාපදයට ing එකතු කරලා වාක්‍ය හදන්න නැත්නම් අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක අපේ ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙනවා. එතකොට හැමදාමත් වාක්‍ය රටාගෙන ඉන්න නිසා මම අද හිතුවා ඔයාලට මේ වගේ ග්‍රැමර් පාඩමක් එහෙම නැත්නම් ව්‍යාකරණ පාඩමක් ගෙනියන්න. එතකොට මතක් කිරීමකුත් තියෙනවා. මම 6 වසරට සහ 9 වසරට ස්පෝකන් ඉංග්‍රීසි පන්ති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාකරණ පාඩම් සහ පෙළ පොත සමග. එතකොට ඇයි මම 6 සහ 9ම තෝරගන්නේ කියලා හිතුවොත් මම කඩවත සහ කෑගල්ල ප්‍රදේශවල පන්ති කරනකොට මට හමු වුණු දෙමව්පියන් සහ දරුවන්ගේ වැඩි ඉල්ලීම තියෙන්නේ 6 වසරෙන් සහ 9 වසරෙන්. ඒ නිසා තමයි මම මේ පන්ති දෙක තෝරගෙන තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ගිහිල්ලා පන්ති කරන්න බැරි නිසා මගේ ෆිසිකල් ක්ලාසස් නැති නිසා ඒගොල්ලන්ට මේකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නිසා පන්ති ආරම්භ කරනවා. ඒකට අනිත් හැමෝටමත් සම්බන්ධ වෙලා ඔයගලන්ගේ ස්පෝකන් ඉංග්‍රීසි ව්‍යාකරණ අනුකූලව ඉංග්‍රීසි කතා කරන එක සමගම පාසල් පෙළ පොතේ තියෙන පාඩනුත් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. right එහෙමනම් ක්‍රියාපදවල ing භාවිතාව සමග හමු වෙනවා ඊළඟ වීඩියෝ එකකින්.